හායි ඉතින් ගොඩක් අය දන්නවා ඇති මට මගේ පේජ් එකට මේ වෙනකොට Facebook මොනිටයිසේෂන් හම්බෙලා තියෙන්නේ. ඉතින් ඒක නිසා මම අද හිතුවා ඔයාලත් එක්ක මගේ Facebook මොනිටයිසේෂන් එක්ස්පීරියන්ස් එක කොහොමද කියලා ෂෙයා කරගන්න. මේ වෙනකොට වගේම තමයි ඒ දවස්වලත් මටත් හැමෝම කියපු දෙයක් තමයි Facebook එකකින් සල්ලි හොයන්න පුළුවන් කියන එක. ඒ වෙනකොට මගේ YouTube channel එක මොනිටයිසේෂන් on කරලා මම ඒකෙන් පොඩි ඩොලර් ගාණක් හොයන ගමන් තමයි හිටියේ. ඉතින් ඒකත් එක්ක මේ Facebook එකනොත් සල්ලි දෙනවා කිව්වහම පස්සේ ඇත්තටම මටත් ආස හිතුණා. මොකද දැන් අපිට YouTube එකෙන් වගේම Facebook එකනොත් අපි දාන දෙයකින් සල්ලි හොයන්න පුළුවන් නම් අපි ඇත්තටම ආසයිනේ. ඉතින් මටත් තිබ්බේ අන්න ඒ වගේ ආසාවක්. ඉතින් ඒක නිසා මගේ YouTube channel එකේ නමින්ම තමයි මම Facebook page එකක් හදලා ඒකට අරකට දාන වීඩියෝ ටිකම තමයි මම දාගෙන ගියේ. ඉතින් ඔහොම දැන් අර YouTube එකෙන් වීඩියෝ ටික Facebook එකටත් දාගෙන යද්දි සමහරක් වෙලාවට මට Facebook page එක කියන එක මග ඇරෙනවා. සමහරක් වෙලාවට දැම්මා. හැබැයි සමහරක් වෙලාවට ඒක මග ඇරිලා ගියා. ඒත් එක්කම දැන් හැමතැනම මම දකිනවා Facebook මොනිටයිසේෂන් ගන්න මේ මොනිටයිස් කියන එකේ පෙන්වන්න ඕනි ඉන්වයිට් කියලා එකක් පෙන්වන්න ඕනි කියලා. හැබැයි මට තිබුණු ප්‍රශ්නයක් තමයි මගේ Facebook page එකේ මේ මොනිටයිසේෂන් කියන part එකේ invite only කියන එකක්වත් තිබ්බේ නැහැ. ඉතින් මේක නිසා මම හිතුවා මට හම්බෙන එකක් නැහැ. මොකද ඒකට බලනවලු අපේ page එකේ health එක. ඒ කියන්නේ page එකේ අපි යාළගේ violation guideline කඩ කරලාද එහෙම නැත්නම් copyright වැදිලාද ඔන්න ඔය වගේ දේවල් monetization දෙන්න කලින් බලනවා කියලා තමයි හැමෝම කිව්වේ. ඉතින් ඔය හේතුවත් එක්ක මමත් ඒ කාලේ ලොකුවට දන්නේ නැහැ Facebook monetization ගැන. ඉතින් ඒක නිසා මම හිතුවා මගේ page එකට හම්බෙන්නේ නැහැ. ඒක නිසා අර උදේ එකක් දානවා ඊගාව දවසේ දානවා ඊට පස්සේ දවසේ බැරි වුණොත් තව සතියකින් දානවා ඔන්න ඔය විදිහට තමයි මගේ page එකේ මම වීඩියෝ දාගෙන ආවේ. හැබැයි මගේ මේ village food කියන page එකේ එක තැනකදී සම්පූර්ණ page එකේ views යනවා මිලියන 2කට. ඔන්න ඔතනදී මට හරි ආස හිතෙනවා. මොකද මිලියන 2ක්ම දැන් views යනවනේ. අන්න ඒක නිසා තමයි මට ආපහු ආසාවක් ඇති වෙන්නේ. ඒ කියන්නේ මේක මම කොහොම හරි කරන්න ඕනි කියන ආසාව ඊට පස්සේ එනවා. හැබැයි ආයෙ ටික දවසක් ගිහිල්ලා ආයෙම මට වෙන්නේ අර කලින් දේම තමයි. ආයෙ දවසක් දානවා ආයෙ සතියකින් දානවා අන්න ඔය වගේ තත්ත්වයක් තමයි මට ආවේ. ඊට පස්සේ මම දකිනවා Facebook එකේම එක තැනක තියෙනවා මෙහෙම මොනිටයිසේෂන් කියන part එකේ invite only කියලා පෙන්වන්න නැත්නම් ඒක හදාගන්න පුළුවන් විදිහක්. ඒ කියන්නේ request කරලා ඉල්ල ගන්න පුළුවන් විදිහක් තියෙනවා කියලා. ඊට පස්සේ මම ඔන්න ඕක try කරලා බලනවා. ඒ වගේම තමයි ඒක මම කරේ කොහොමද කියලා මට දැන් මතක නැහැ. හැබැයි මම ඒක කරන විදිහ අනිවාර්යෙන් ඊළඟ වීඩියෝ එකේදී ඔයාලට අරගෙන එන්නම්. ඊට පස්සේ කොහොම හරි ටික කාලයක් ගියාට පස්සේ ඔන්න waiting list එකට invite only කියලා මගේ page එකේ පෙන්වන්න ගත්තා. ඉතින් ඔන්න ඔතනින් තමයි මගේ Facebook monetization කියන part එක පටන් ගන්නෙ. ඉතින් ඊගාවට කට්ටියට එන ප්‍රශ්නයක් තමයි Facebook page එකෙන් විතරක්ද අපිට සල්ලි හොයන්න පුළුවන් කියලා. එහෙම නැහැ. Facebook profile එකනොත් සල්ලි හොයන්න පුළුවන්. ඉතින් මම ඔයාලට වීඩියෝ එක මැදදී කියන්නම් කොහොමද අපි මේක බලාගන්නේ අපිට මොනවද ඕනි වෙන ක්‍රයිටීරියා ඒ දේවල් කොහොමද කරගන්නේ ඔයාගේ Facebook page එක හොඳ තත්ත්වයේ තියෙනවද කියලා බලාගන්න විදිහ මම ඔයාලට ඉස්සරහා වීඩියෝ එකේදී පෙන්වන්නම් කරන විදිහ ගැන. ඉතින් මේ Facebook එකෙන් සල්ලි හොයන දේ ගැන මුල් කාලේ කියන්නේ මීට ටික කාලයකට කලින් නම් සමහරක් අය කිව්වා එයාලගේ ෆලෝවර්ස්ලා 1000 දී ආවා 2000 දී ආවා සමහරක් අයට 20000 වෙලත් නැහැ. ඔන්න ඔය වගේ ප්‍රශ්නයක් තිබුණා. ඒ වගේම තමයි ඔය ගැටලුව මටත් තිබුණා. හේතුව තමයි මගේ ෆලෝවර්ස්ලා 20000ක් වෙලත් මට Facebook එකේ මොනිටයිසේෂන් හම්බුනේ නැහැ. හැබැයි ඊට පස්සේ තමයි මොකක් හරි යාළගේ අප්ඩේට් එකකින් ක්‍රයිටීරියා ටිකක් ඇවිල්ලා අන්න ඒක ෆිල් වුණාම තමයි මට මගේ Facebook page එකට මොනිටයිසේෂන් ඔන් වුණේ. ඇත්තටම දැන් මම නම් YouTube එකෙන් සල්ලි හොයන කෙනෙක්. ඉතින් ඒකත් එක්ක මට හරි ආසාවක් තිබුණා. දැන් වටේම ඉන්න ගොඩාක් අයට Facebook එකේ CM tool එක හම්බුණා කිව්වා මොනිටයිසේෂන් හම්බුණා කිව්වා. ඔන්න ඔය දේවලුත් එක්ක මටත් හරි උවමනාවක් තිබුණා. මගේ page එකකට හරි මටත් මොනිටයිසේෂන් ගන්න ඕනි කියලා. ඉතින් ඔන්න ඕක තමයි මගේ ඔළුව වැඩ කරපු නිතරම වැඩ කරපු දේ උනේ. ඉතින් ඔන්න ඒකේ ප්‍රතිඵලයක් විදිහට
මෙන්න මේ මැසේජ් එක මට සෙනසුරාදා දවසක රෑ 7:00 විතර මගේ ෆෝන් එකට එනවා කන්ටෙන්ට් මොනිටයිසේෂන් කියන එක ඇවිල්ලා මේකට සෙට් කරන්න කියලා. ඉතින් ඔන්න ඔතනින් තමයි මගේ Facebook මොනිටයිසේෂන් එක පටන් ගන්නෙ. ඉතින් මේ Facebook මොනිටයිසේෂන් දැන් හැමෝටම හම්බ වෙනවා කියද්දි මම ආයෙම ඇවිල්ලා බලනවා මගේ Facebook page එකේ කොහොමද views තියෙන්නේ කොහොමද දැන් මේ වෙනකොට engagement කොහොමද කියලා. ඉතින් ඒ වෙනකොට නම් මගේ page එක සම්පූර්ණයෙන්ම down තිබුණේ. හැබැයි අර වමනාවෙන් දාපු වීඩියෝ දෙකක් මගේ යනවා 85000 පන්නලා views යනවා පළවෙනි දවසේම. ඉතින් ඔන්න ඕකෙන් තමයි views ගන්න views ලොකු ප්‍රමාණයක් එකතු වෙලා අර down තිබුණු views කියන tab එක උඩ අතට හරුණා. ඒ කියන්නේ views වැඩි වුණා මෙච්චර ප්‍රමාණයකින් කියලා පෙන්වන්න ගත්තා. ඉතින් ඕකත් එක්ක මම නිකමට ගිහිල්ලා බලුවා මොනිටයිසේෂන් කියන අයිකන් එකේ කොහොමද දැන් පෙන්වන්නේ කියලා. ඔන්න එතකොට මම දකිනවා ක්‍රයිටීරියා 6ක් දීලා මේ 6න් අන්තිම එක විතරයි මට ෆීල් කරගන්න තිබුණේ කියලා. ඉතින් ඒකේ අන්තිම එක විදිහට තිබුණේ දවස් 30ක් ඇතුළත views 1,50,000ක් පන්නන්න ඕනි කියන එක. ඒ කියන්නේ දවස් 30ක් ඇතුළත අපේ page එකේ views 1,50,000කට වඩා වැඩි වෙන්න ඕනි කියන එක. ඉතින් 1,50,000 කියන එක මට ලොකු ඉෂුව එකක් තිබුණේ නැහැ. මොකද මගේ Facebook page එකේ මම කොහොම වීඩියෝ දැම්මා සාමාන්‍ය ප්‍රමාණයකින් views යනවා. ඉතින් ඕකත් එක්ක තමයි මම එක දිගට වීඩියෝ දාන්න පටන් ගන්නවා දවසක්. ඒ කියන්නේ උදේ දානවා, දවල් දානවා, හවස දානවා. ඔන්න ඔය දවසින් තමයි views ටිකක් වැඩිපුර එකතු වෙලා එකපාරම ලක්ෂ 3 පනිනවා මගේ views ප්‍රමාණය. ඔන්න ඕකෙන් තමයි මගේ Facebook page එකට මොනිටයිසේෂන් ඔන් උනේ. ඉතින් මම දැන් ඔයාලට පෙන්නන්නම් කොහොමද අපේ මේ Facebook එකේ මොනිටයිසේෂන් කියන ටැබ් එකේ තියෙන ක්‍රයිටීරියා ටික හොයාගන්නේ කියලා. හරි, ඉතින් මේ තියෙන්නේ මම දැනට කරන් යන මගේ තවත් Facebook page එකක්. ඉතින් මේකෙදි මම මගේ බිස්නස් එකක් තමයි මම මේකෙදි කරන් යන්නේ. ඉතින් මේ page එකට තාම මොනිටයිසේෂන් ඔන් වෙලා නැහැ. ඒ වගේ මම අර ඉස්සරහදී පෙන්නන්නම් මගේ village food secret recipe කියන page එකට කොහොමද මේ වෙනකොට Facebook එකෙන් ගෙවන්නේ, එතකොට කොයි විදිහටද වීඩියෝ වලට views යන්නේ කියලා. ඉතින් මේ page එකේදී ඔයාලට පේනවා තාම මට මොනිටයිසේෂන් ඔන් වෙලා නැහැ. ඉතින් ඒක බලා ගන්න ඔයාලට යන්න ඕනි. ඔයා කරන්න ඕනි මුලින්ම ඔයාගේ personal dashboard කියන එකට ගිහිල්ලා ඒකේ අන්තිමටම තියෙනවා මොනිටයිසේෂන් කියලා අයිකන් එකක්. ඉතින් ඒක ක්ලික් කරාට පස්සේ ඔයාට බලා ගන්න පුළුවන් අපිට මොනිටයිසේෂන් දෙන්නේ මොන යටතේද කියලා. එතන මොනිටයිසේෂන් ඔන් වෙලා නම් කිසි ගැටලුවක් නැහැ, available කියලා පෙන්නනවා. හැබැයි දැන් මෙතනදී මගේ මේ page එකේ මොනිටයිසේෂන් ඔන් වෙලා නැති නිසා not available කියලා තමයි පෙන්නන්නේ. ඉතින් මේකෙදි අපි කරන්න ඕනේ මේකේ මේ උඩම පෙන්නන content monetization කියන එක ක්ලික් කරන එක. ඒකට ගියාට පස්සේ ඔයාට චුට්ටක් පහළට යද්දි පේනවා wait list criteria කියලා. ඉතින් ඔන්න මේක තමයි අපි Facebook එකෙන් සල්ලි හොයන්න නම් එහෙම නැත්නම් Facebook එකෙන් monetization ගන්න නම් අපි සම්පූර්ණ කරන්න ඕනේ criteria ටික තියෙන්නේ මෙන්න මෙතන. ඉතින් දැන් අපි ගිහින් බලමු අපි මොනවද මෙතනදී කම්ප්ලීට් කරන්න ඕනි කියලා. මෙතනදී ඒ කියන්නේ අපි Facebook monetization ගන්න නම් අපි කම්ප්ලීට් කරන්න ඕනි පළවෙනිම ක්‍රයිටීරියා එක තමයි අපේ වයස අවුරුදු 18ට වඩා වැඩි වෙන්න ඕනේ. දෙවෙනි ක්‍රයිටීරියා එක තමයි අපි ජීවත් වෙලා ඉන්න රට මේ මොනිටයිසේෂන් ප්‍රෝග්‍රෑම් එකේ සම්බන්ධ වෙලා ඉන්න ඕනි. වගේම තමයි මේ ක්‍රයිටීරියා වල තුන්වෙනි එක තමයි ඔයාගේ Facebook page එක එහෙම නැත්නම් Facebook profile එක දවස් 30කට වඩා පරණ වෙන්න ඕනේ. ඒ කියන්නේ ඔයා හිතන්න අද Facebook page එකක් හදලා ඔයාට හෙට ඒකෙන් මොනිටයිසේෂන් එකට join වෙලා සල්ලි හොයන්න බැහැ. අවම අඩුම ගානේ ඔයාගේ Facebook page එක දවස් 30ක්වත් පරණ වෙන්න ඕනි. වගේම තමයි මේකේ තියෙන හතරවෙනි ක්‍රයිටීරියා එක තමයි ඔයා අඩුම වශයෙන් දවස් 90ක් ඇතුළත රීල් 3ක්වත් පෝස්ට් කරලා තියෙන්න ඕනේ. ඉතින් මේකෙදි රීල් කියලා කියන්නේ වීඩියෝ කියන එක. ඉතින් මේ වීඩියෝ 3ක්වත් පබ්ලිෂ් කරලා තියෙන්න ඕනේ දවස් 90ක් ඇතුළත. ඒ තමයි ටිකක් වැදගත්ම දේ. ඒක තමයි මගේ මේ page එකෙත් මට තාම සම්පූර්ණ කරගන්න බැරි වෙච්ච එක. ඒ තමයි
ඔයාගේ පේජ් එකේ ෆලවස්ලා 10,000ට වඩා වැඩි වෙන්න ඕනි. ඉතින් ගිය කාලේ නම් සමහරක් අයට 1000න් දුන්නා කිව්වා, 2000න් දුන්නා කිව්වා, 5000න් දුන්නා කිව්වා, 50000න් දුන්නා කිව්වා. ඔන්න ඔය වගේ ප්‍රශ්න තිබුණා. ඉතින් මගේ විලේජ් ෆුඩ් එකටත් මට 20000 පැන්නත් මට මොනිටයිසේෂන් හම්බුනේ නැහැ. ඉතින් ඒකට මොකද්ද හේතුව කියන්නේ මම දන්නේ නැහැ. හැබැයි මේ වෙනකොට අපිට දීලා තියෙන ක්‍රයිටීරියා එක අනුව 10000කට වඩා ෆලෝස්ලා වැඩි වෙනවා නම් ඔන්න එයාලට මේ ක්‍රයිටීරියා එක ෆිල් කරහින්න ඔයාට මොනිටයිසේෂන් එකට සුදුසුකම් ලැබෙනවා. වට මේ ක්‍රයිටීරියා වලින් තියෙන අන්තිම ක්‍රයිටීරියා එක තමයි දවස් 28ක් ඇතුළත ඔයාගේ views 1,50,000කට වඩා වැඩි වෙන්න ඕනි. ඉතින් මෙන්න මේ ක්‍රයිටීරියා ටික ෆිල් කරගත්තට පස්සේ තමයි ඔයා Facebook මොනිටයිසේෂන් වලට සුදුසුකම් ලබන්නේ. ඉතින් මමත් Facebook මොනිටයිසේෂන් ගත්තේ මෙන්න මේ විදිහට තමයි. මොකද වීඩියෝ දාලා මගේ මේ ක්‍රයිටීරියා ටික ඔක්කොම ෆිල් කරගත්තට පස්සේ තමයි එදාම මට Facebook මොනිටයිසේෂන් කන්ටෙන්ට් මොනිටයිසේෂන් කියන එකට ජොයින් වෙන්න කියලා මට මැසේජ් එකක් ඇවිල්ලා තිබුණේ. ඉතින් එහෙනම් ඔයත් දැන් ගිහිල්ලා බලන්න ඔයාගේ Facebook page එකේ එහෙම නැත්නම් Facebook profile එකේ ඔයාගේ මොනිටයිසේෂන් ක්‍රයිටීරියා වල ඔයා කොච්චර සම්පූර්ණ කළාද කියලා. ඉතින් මතක ඇතුව ඔයා සම්පූර්ණ කරපු ගාන කීයද කියලා පහලින් කමෙන්ට් එකක් දාන්නත් අමතක කරන්න එපා. අපිට මේ Facebook මොනිටයිසේෂන් එකේදී අපි මතක තියාගන්න ඕනි දෙයක් තමයි අපි නිතරම try කරන්න ඕනි ඔරිජිනල් content මේ වීඩියෝ විදිහට අප්ලෝඩ් කරන්න. ඉතින් මට අදටත් copyright කියලා සමහරක් වීඩියෝ වලට වදිනවා. මගේම වීඩියෝ වෙලත් එහෙම වෙන්නේ අපි ඒ වීඩියෝ වලට පාවිච්චි කරන audio එක නිසා. ඉතින් YouTube එකේ වගේම තමයි Facebook එකෙත් audio library එකක් දීලා තියෙනවා වෙනම. ඉතින් ඔයාට පුළුවන් ඒකෙන් ඔයාගේ ඕනි audio එක අරගෙන ඔයාගේ වීඩියෝ දාලා අප්ලෝඩ් කරන්න. ඉතින් මෙතනදී YouTube වලට වඩා Facebook කියන එකේ මුදල් earning අතින් සාමාන්‍යයෙන් තරමක් වෙනසක් තියෙනවා. ඒම තමයි තව දෙයක්. අපේ අර YouTube එකේ long video වල මැදින් ad play වෙන්නේ. අන්න ඒ වගේම දෙයක් මේ Facebook එකේත් long video වල. ඒ කියන්නේ videos වල කරන්න පුළුවන්. ඒකට විනාඩියට වඩා වැඩි වීඩියෝ අප්ලෝඩ් කරන්න ඕනි. වීඩියෝ ටයිප් එකෙන් තමයි අපි මේකට අප්ලෝඩ් කරන්න ඕනේ. ඉතින් ඒක මාත්නම් try කරලා බලලා නැහැ. මාත් ඒක අනිවාර්යෙන් try කරලා කොහොමද ගෙවීම කියලා ඔයාලට අනිවාර්යෙන් වීඩියෝ එකක් අරන් එන්න. එහෙනම් ඔයාලට කියන්න තියෙන්නේ අනිවාර්යෙන් ඔයාට Facebook page එකක් තියෙනවා නම් ඔයාට Facebook profile එකක් තියෙනවා නම් ඔයාට අදම පුළුවන් Facebook එකෙන් සල්ලි හොයන්නේ කොහොමද කියලා try කරලා බලන්න. ඉතින් අදම ගිහිල්ලා බලන්න මම මේ කියපු ක්‍රයිටීරියා 6න් ඔයා කොච්චර සම්පූර්ණ කරගෙනද ඉන්නේ කියලා. ඉතින් අනිත් ඒ සම්පූර්ණ නොකරපු දේවල් ටිකත් සම්පූර්ණ කරගෙන ඔයාගේ පේජ් එකට මුදල් earn කරන්න පුළුවන් තත්ත්වයට ගන්න පුළුවන් වෙන්න කියලා මං විශ් කරනවා. කොයි වෙලාවකවත් ඔයාගේ followers-ලා ගන්න මදි නිසා සල්ලි දීලා followers-ලා ගන්නවත් එහෙම නැත්නම් බලෙන් followers-ලා හදා ගන්නවත් එපා. මොකද එහෙම වුණාම වෙන්නේ අපේ Facebook page එකේ reach එක අඩු වෙන එක. ඉතින් ඔයාලා දකින්න ඇති ගොඩාක් අය මේ දවස්වල කරන චෝදනාවක් තමයි Facebook monetization on කරගත්තට පස්සේ page එකේ reach එක බහිනවා කියලා. ඉතින් ඇත්තටම මට නම් එහෙම දෙයක් වෙලා නැහැ. ඔයාලට පේනවා ඇති මගේ Facebook page එකේ reach එක සාමාන්‍යයෙන් හොඳ තත්ත්වයක යනවා. ඉතින් ඒක නිසා එහෙම reach එක අඩුවීමක් වෙන්නේ අර වගේ අපි සල්ලි දීලා හරි එහෙම නැත්නම් යාළුවන්ට නැදයන්ට කියන අපේ link එක share කරලා page එක follow කරගත්තු අය අපේ වීඩියෝ බලන්න නැතුව skip කරන නිසා තමයි අපේ videos වල reach එක බහින්නේ. ඉතින් ඒක නිසා කවුරුකත් එහෙම කරන්නේ නැතිව videos දාලා තමන්ටම ඒ කියන්නේ තමන්ගේ වීඩියෝ බලන original viewers ළම එකතු කරගන්න try කරන්න. ඉතින් මොකක්ම හරි මේ සම්බන්ධ ප්‍රශ්නයක් ඔයාලට තියෙනවා නම් අනිවාර්යෙන් comment එකක් හරි අපේ WhatsApp number එකට හරි message එකක් දාන්න. මට පුළුවන් උපරිමෙන් ඔයාලට උදව් කරනවා. එහෙනම් අදට ගිහින් එන්න ඔයාලා හැමෝටම Facebook monetization on වෙන්න කියලා. එහෙම නැත්නම් Facebook monetization හම් වෙන්න කියලා මම සුබ ප්‍රාර්ථනා කරනවා. ඉතින් අදට ගිහින් එන්න ඔයාලා හැමෝටම ගොඩක් ස්තුතියි.